සෙනටරි YouTube channel එකට ඔයාලම සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ අපේ භාෂණ ශිෂ්‍යතා පන්මුන්ට වැදගත් වෙන. අපි සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් මේ පියවර පහක් තියෙනවා. ඒ පියවර පහ මතක තියාගන්න ඔයාලට මම ලේසි පුංචි කවියක් කියලා දෙනවා. ඉතින් මම යාළුවනේ ඔයාලට මුලින්ම පියවර පහ කියන්නම්. පළවෙනි පියවර තමයි ශාරීරික ලිහිල් බව. දෙක මානසික ලිහිල් බව. තුන්වෙනි අධිෂ්ඨානය. හතර ප්‍රාර්ථනාව. පහ උදානය. ඉතින් යාළුවනේ ඔන්න මං ඔයාලට දැන් ඒ පියවර පහ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පුංචි කවියක් කියනවා. ඒ තමයි ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. මම අය පාරක් කියනවා. ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක ලස්සනයි. මට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න.